හැමෝම සාදරයෙන් පිළිගන්නවා TC Tech Go channel එකට. අද ඔයාලට ගෙනලා තියෙන්නේ Crash game එකේ 1.20 න් ගන්න පුළුවන් වර්ඩ් එක සුපිරි සුපිරි ටික්ස් එකක්. මුලින්ම ඔයාලට කියන්න දෙයක් තියෙනවා, වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe පාරකුත් දාලා bell එක ඕල් දාලා තියන්න. එතකොට ඔයාලට වීඩියෝ එකක් ගෙනාව ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කරලා තමයි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලා මේ ගේම් එකට ආවට පස්සේ පොඩ්ඩක් හැමදාම කියන වගේ ඉතින් මට දෙක තුනක් පොඩ්ඩක් බලන්න. බලලි ඉවරලා මම කියන මේ ටික්ස් එක පොඩ්ඩක් ෆලෝ කරන්න. අත ටික්ස් එක තමයි සාමාන්‍යයෙන් දෙකෙන් උඩ රවුන්ඩ් එකක් ගියාට පස්සේ එතනින් පස්සේ යන රවුන්ඩ් එක මේ ආයන්න ඕන 1.50ට අඩුවෙන්. 50ට අඩුවෙන් ගියාට පස්සේ ඊළඟ යන රවුන්ඩ් එකේ 1.20 පන්නනවා. මම මේක ගොඩාක් දැකලා තියෙනවා මේ ක්‍රෑෂ් ගේම් එකේ 888 එකේ. ඔයාලා මේ පොඩ්ඩක් try කරලා බලන්න මේ 1s bet එකෙත් හරි මෙල්බට් එකේයි මේ අර 22 bet කියන එකේ පොඩ්ඩක් වෙනස්. 1s bet එකේ මේකේ පොඩ්ඩක් සාමාන්‍ය එක ගන්නට වගේ යන්නේ. මොකද මේ දෙකේ තමයි ප්ලේ කරන ගාන වැඩියෙන් ඉන්නේ. මෙල්බට් එකෙත් හොඳයි. සාමාන්‍යයෙන් මේ ගේම් ඔයාලා ප්ලේ කරනකොට ප්ලේ කරන්න රෑ කොහමත් 11ත් පාන්දර 2ත් අතර වගේ ටයිම් එකක් තමයි මම රෙකමන්ඩ් කරන්නේ. මොකද ඒ වෙලාවට වින් වැඩි. මේ ඔයාලා ඒ වගේ ටයිම් එකක ගේම් එකට આવත් අනිවාර්යෙන් වින් එකක් ගන්න පුළුවන්. නාද ටික්ස් එකට ඉතින් අපි යමු. මේ මුලින්ම ඔයාලා කරන්න ඕන ගේම් එකට ආවට පස්සේ ඔයාලා බලන්න දෙකෙන් උඩ රවුන්ඩ් එකක් යනකම් ඉන්න. දෙකෙන් උඩ රවුන්ඩ් එකක් ගිහිල්ලා ඊට පස්සේ ඒක ලොස්ට් වෙන්න ඕනේ 1.50ට අඩුවෙන්. ඊට පස්සේ අපි තුන්වෙනි එක තමයි බෙට් එක දාන්නේ. ගලවන්නේ 1.30න්. මම ටික්ස් එක පෙන්නන්න 1.30න් ගලවන්නේ. ඔන්න දෙකේ රවුන්ඩ් එකක් ගියා. ඊට පස්සේ යන එක 1.50ට අඩු වෙන්න ඕන. ඊට පස්සේ අපි තුන්වෙනි එක තමයි බෙට් එක දාන්නේ. බලමු මේක 1.50ට අඩුවෙන් යයිද කියලා. ඒකත් ගියා. එතකොට ඔයාලා ඉන්න ඕනේ මේ අයකක් අඩුවෙන් යනකම් ඉන්න ඕනේ. මේකත් දෙකට ගියේ. එතකොට ඊළඟ එකත් අපි බලන්න ඉන්න ඕන 1.50ට අඩුවෙන් යනකම්. දෙකේ රවුන්ඩ් එකක් ගියාට පස්සේ ඊළඟ එක නෙවෙයි තුන්වෙනි එක. ඒ කියන්නේ ලොස්ට් එකක් ගිහිල්ලා ඊට පස්සේ එක. ඔයාලා මේක එක දිගට මිනිත්යක් යන්න. ඔයාලා ගේම් කරද්දී මෙන්න මේ වගේ වින් ගොඩක් දුන්නොත් ඒ කියන්නේ රවුන්ඩ් 20ක් විතර ඔයාලා බලන්න. කොලේ 20න් රවුන්ඩ් 10ක් 12ක් වගේ වින් යනවනේ එක දිගට. අන්න ඒ තමයි වින් ටයිම් එක. ඒ වෙලාවට ප්ලේ කරන්න. එතකොට ඔයාලට වින් එකක් ගන්න පුළුවන්. මොකද ලොස් ටයිම් එකක් આવොත් ඉතින් කොච්චර ටික්ස් ෆලෝ කරත් වැඩක් නැහැ. අනිවාර්යෙන් ලොස් වෙනවා. ඉතින් ඒක අපිට නවත්තන්න බෑ. බලමු රවුන්ඩ් එක සෙට් වෙයිද කියලා. අන්න 1.52ට ගියේ. 50ට අඩුවෙන් යන්න ඕනේ. කියන්නේ පොඩි ගාණක් යන්න 20 30 වගේ යන්න ඕන. බලමු පොඩි රවුන්ඩ් එකක් ඇයිද කියලා. දෙකේ රවුන්ඩ් එකක් ගියාට පස්සේ ඊළඟ එක අන්න හරි. ඔන්න 1.08 ගියේ. මේකට බෙට් එක දානවා. මෙහෙම ඔයාලා ගොඩක් මේ ඉස්සලා මන්නන්ගේ බෙට් කන්නකො පොඩ්ඩක් ඉස්සලා බල්ලි ඉන්න. බල්ලි වල බෙට් එකක් දාන්න. ඔයාලා පොඩ්ඩක් එකපාරම ඉතින් ප්ලේ කරන්න යන්නත් එපා. ඔන්න පළවෙනි අපේ ට්‍රික්ස් එක ඔන්න පළවෙනි එක වැඩ කරා. ඒ කියන්නේ දෙකේ රවුන්ඩ් එක ගියා. ඊට පස්සේ ඒක 1.52ට ගියේ. මං කියවනේ 50න් පල්ලෙහා ගන්න කියලා. ඒතර තුන්වෙනි එකේ 1.08. ඒතර අපිට ඊළඟ එක ගන්න පුළුවන්. ඔන්න අපි පළවෙනි එක වින්. මේ පොඩි ට්‍රික්ස් වලින් ඔයාලා ප්ලේ කරන්න වැඩි ලොකු ගණන් අල්ලන්න එපා. සමහර කට්ටිය ඉන්නවා ඉතින් ලොකු ගණන් දාලා අල්ලන්න. ඉතින් ගියොත් එහෙ ඉතින් ආවොත් ඒ වගේ තමයි ඉතින්. ඒ නිසා ඔයාලා සාමාන්‍යයෙන් පොඩි ගණනක් හොයන එකට දවසට 200 300 මේ වගේ දෙක තුනක් දාගත්ත නැති මන්නම් කියන්නේ. මේකටත් 4ට ගියේ. බලමු ඊළඟ එක 1.50ට අඩුවෙන් ගියොත් තුන්වෙනි එකට අපි දාන්නේ. ඒක ගියේ නැත්නම් ඒකත් බලලා ඊළඟ එකට දාන්නේ. ඔන්න ඒක ලොස්ට් එකක් ගියා. ඔන්න මේකට දානවා. ඔටෝ බෙට් දාලා තියාගන්න මේ හරියට. මොකද නැත්නම් උනට ගලව ගන්නකොට මේ වෙලාවකට එන්නේ නැහැ. මොකද 1.50න් ගෙවුවත් වෙන ගානකින් එන්නේ. ඔන්න ගයිස් දෙවෙනි ට්‍රික්ස් එකත් හරි. ඔන්න මං කිව්වේ අනිවාර්යයෙන් ඉතින් මේ වගේ ට්‍රික්ස් ටික ෆලෝ කරන්න. මොකද මං කියන ට්‍රික්ස් ගොඩක් වැඩ කරලා තිනවා. මේ ගේම් ඉතින් හදලා තියෙන අපිටම වින් ගන්නත් නෙමෙයි. ඒක ඉතින් ඔයාලා දැනගන්න ඕනේ. මොකද මේ ක්‍රෑෂ් ගේම් එකේ සාමාන්‍යයෙන් 70ක් වගේ තමයි ඉතින් එයාලා ගන්න. අපිට 30ක් වගේ තියෙන්නේ. කලින් නැති ඔය මෝල් ටිකේ නම් වින් ටිකක් තිබ්බා 140ක් 50ක් වගේ තිබ්බා. දැන් ඒ තෙන්ඩෙන්නම අඩු වෙලා තියෙන්නේ. මොකද මේ ලොස්ට් එක වැඩි. අපිට 130ක් වගේ තියෙන. එයාට 70ක් වගේ තමයි වින් එක තියෙන්නේ. එයාලට තමයි අතේ තියෙන්නේ ඉතින්. කොහොමද ඉතින් මේව හදයිද අපිටම සල්ලි දෙන්න ඕන. මේකේ තියෙන ඉතින් සිස්ටම් එක අපේ සල්ලි අරහෙට යනවා. කැරකෙනවා. ඔහොම ඉතින් ඔක්කොම තේ කැරක ගිහලා අන්තිමේට ටික ඔක්කොම මේ ආයතන වලට යනවා. ඒ නිසා ඔයාලා පරිස්සමට මේක ප්ලේ කරනකොට ප්ලේ කරන්න. මේක සාමාන්‍යයෙන් ප්ලේ කරලා නැති කෙනෙක් ඉන්නවනම් මේ පොඩ්ඩක් එකපාරම මේව කරන්න යන්න එපා. පොඩ්ඩක් හොයලා බලලා ඔය YouTube එකෙන් ගොඩක් වීඩියෝ දාලා මේව පොඩ්ඩක් බලලි වෙලා ප්ලේ කරන්න නැත්තම් මොකද සල්ලි ගොඩාක් නැති වෙලා ඉන්නවා. මම දන්න තරමින් සමහර කට්ටිය ඉන්නවා ලක්ෂ ගණන් නැති වෙලා ගෙවල් හිතන් උකස් කළා ඔහොම
ගොඩාක් කට්ටියට මෙහෙම මේකෙන් මේ ඇති වෙලාම තියෙනවා ඇත්තටම ඉතින්. ඔයාලත් බලන්න සාමාන්‍යයෙන් ඉතින් පොඩි ගාණක් දාලා ගේමක් ගන්න. ලොකු ගණන් දාන්න ඕනේ නැහැ. මේ අපි ඉතින් පුරුදු නිසා සාමාන්‍යයෙන් මේ ගාණක් දාලා තින්නේ. සාමාන්‍යයෙන් පොඩ දාලා ඔයාලා ඔය කීයක් හරි හොයන්න බලන්න. අමතරා මේකම කරන්න යන්නත් ඒවා සමහර කට්ටිය ඉන්නවා මේකෙ මෙල්ලිලා එහෙම ඉන්නත් ඒවා ඉතින් මේ සාමාන්‍යයෙන් පුරුදු කට්ටිය විතරක් එහෙම ඉන්න නෝමල් කට්ටිය ඔය අලුතෙන් එන කට්ටිය සාමාන්‍යයෙන් පොඩ ඉගෙනගෙන ඔය වීඩියෝ අර එහෙම තියෙන ඒවා පොඩ්ඩක් බලලි වෙලා සාමාන්‍යයෙන් පොඩි ගාණක් හොයන්න බලන්න. මේ වගේ තියෙන රවුන්ඩ් වලට සමහර කට්ටිය අල්ලනවා ඉතින් ලොකු ගණන් දාලා මේ කොලේ තියෙන ලොස් එකක් ගියාම මේ රවුන්ඩ් එක අල්ලන්න වටම 10ක් 15ක් දාන්න ඉතින් ඒකට ඉතින් ඒ ගාණක් නෑ අරකට නෑ. ඒ නිසා ඔයාලා ඉතින් මේ ලොකු ගණන් අල්ලන්න එපා. මේ වගේ පොඩි ටික්ස් ටික ෆලෝ කරන්න. මම ඉදිරියට තව වීඩියෝ ගේන්නම් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා ඇවිටා ගේම් එකේම මේ ප්ලේ කරන්න හොඳ ටික්ස් ටිකක් ඕනි කියලා. මම ඒව ටික ගේන්නම්. බලමු අපිට රවුන්ඩ් දෙකයි ආවේ. තව එකක් බලමු. පොඩි ට්‍රික්ස් ඉතින් ලොකු ලෝකේ වල්ලනේවත් තියෙන ඇවිටා ගේම් එකේ ඒවා ඉතින් මේ ක්‍රෑෂ් ගේම් එකේ නම් බෑ මොකද හැම වෙලාවෙම යන්නේ නැහැ. මේක ඇදෂම් 50ට ගියත් මේක දාමු. 50ට අඩුවෙන් යන්න ඕනේ. ඉතින් මම මේක පොඩ්ඩක් දැම්ම මොකද 50ටම ගිය නිසා බලමු මේක සාමාන්‍යයෙන් මට ෂුවර් නෑ. පොඩි ගේම ගණන් යනවා තමයි හොඳයි. ඉතින් ඔය 1.20 10 15 වගේ මම කිය ගස් ඒක ෂුවර් නෑ කියලා. මොකද 1.50ටම ගියේ. මේක දාන්න බලමු මොකද අපිට මේ ඒක ගිය අර 1.29 ඉන්නේ ගියේ. එතකොට ඒක අපිට දාන්න පුළුවන්. ගයිස් ඒක වින් මම ඒකනේ මම අර කනාවට දැම්ම මේක ඒවා ඒවට දාන්න එපා 1.50ට අඩුවෙන් ඒවටම දාන්න. ඕනද අපි 3ක් වින් කරා. ලොස්ට් එකක් ගියොත් ඔයාලා මේකේ කවර් කරන්න ඕන ක්‍රමයක් මම කියන්න හදිස්සිය හරි මේ 1000 ලොස්ට් එකක් ගියොත් මේ කවර් කරන ක්‍රමය තමයි ඔයාලා බලන්න ඉන්න 10ට හරි 20ට හරි මේ 10ට උඩින් යන රවුන්ඩ් එකක් බලන්න ලොකු රවුන්ඩ් එකක්. ඒ රවුන්ඩ් එක ඔයාලා මේ එනකම් ඉඳලා මේ වෙන මොනවත් බෙඩ් දාන්න එපා. ලොකුම 10ට ඩි රවුන්ඩ් එකක් එනකම් බලන්න ඉඳලා ඔයාලා කරන්න ඕන ඔයාලගේ බැලන්ස් එක 2000 3000 තියෙනවනේ ඉස්සලාම 200 පටන් ගන්න. 10 රවුන්ඩ් එකක් ගියාට පස්සේ ඊළඟ එකට දාන්න 200ක්. හරිද? කඩන්න දෙකෙන්. ඒක ලොස් වුණොත් දාන්න 500ක්. ඒක ලොස් වුණොත් 1000ක් දාන්න. අනිවාර්යෙන් දෙකෙන් තුන්වෙනි එකෙන් කොහොමත් වින් එක එනවායි. ගොඩාක් වෙලාවට එකෙන්මයි ඉන්නේ. ඉතින් කනාවට ලොස් එකක් ගියොත් තමයි තුන්වෙනි එකෙන්. නැත්තම් අපිට 200 දෙක තුනක් දාලා ඒ ලොස් එක කවර් කරගෙන ඉවරලා තමයි ආයෙ මෙතනින් දාන්නේ. ඒ දේ තමයි මේ ලොස් එක කරගන්නේ. සමහර කට්ටිය මට මැසේජ් දාලා මේ ලොස් කවර් කරගන්න විදිහ කියලා තිබ්බේ නෑනේ කියලා වීඩියෝ එකේ. ඒකයි ගෙනාවේ මේ. ඉතින් ලොස් එකක් ගියාම මම ඉතින් 1.50කට දාන්න ගිය නිසා තමයි ඉතින්. ඔයාලත් ඒ වගේ වට දාන්න එපා. අඩු මේකකට දාන්න. එහෙනම් ඔයාලත් මේ ටික්ස් එක පොඩ්ඩක් ෆලෝ කරලා බලන්න අනිවාර්යෙන් වින් එකක් ගන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එක නවත්තනවා. වෙනත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සබස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකකුත් දාලා තියන්න. හැමෝටම කමෙන්ට් එකකුත් දාන්න කොහොමද ප්ලේ කරනවද කට්ටිය ලොස්ට් වෙලා දින්නේ එහෙම කියලා. අපේ ගෲප් එකක් තියෙනවා මම ලින්ක් එක දාලා තියෙනවා කට්ටිය ජොයින් වෙන්න. එහෙනම් අද වීඩියෝ එක නවත්තනවා හැමෝටම ජායින් වේවා.